ආදරණීය යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් සිංහල අලුත් අවුරුද්ද ළඟටම ඇවිල්ලා නේද? දැන් නම් හැමෝම ඉතින් හෙට තියෙන අවුරුද්දට ලහි ලහියම ලෑස්ති වෙනවා ඇති. ඔන්න ඉතින් අද සෙනසුරාදා දවසක් මම ඊයේ දවසේ උදෙන්ම නැගිටලා අවුරුදු කැවිලි මේසෙට තියන්න පුළුවන් කැවිලි කීපයක් හදාගන්න තමයි මේ අද ලෑස්ති වෙලා ඉන්නේ. අවුරුදු කැවිලි අතරින් මම ආසම කැවිලි වර්ගයක් තමයි මේ නාරං කැවුම් කියලා කියන්නේ. ඉතින් ලංකාවේ ඉන්න කාලේ අපේ අම්මා නිතරම රසටම හදනවා. ඉතින් වැඩි වැඩ ගොඩක් ඇත්තෙත් නැහැ. ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මම වාජනයක් දැන් ලිපේ තියලා මේ දුඹුරු සීනි කප් දෙකක් එකතු කරගත්තා. දුඹුරු සීනි වලින් ඉක්මනටම ලස්සන පාටකට පැණි ටික හදාගන්න පුළුවන්. ඉතින් සීනි ටික කොහොම දාලා මම වතුර දැන් එකතු කරන්නේ නැහැ. ওই විදිහටම චුට්ටක් කැරමල් වෙන්න දීලා ලස්සන පාටකට පැණි එක ගන්න ඕන නිසා ওই විදිහටම ඔහේ දිය වෙන්න දීලා අන්තිමේටම වතුර චුට්ටක් එකතු කරලා ඒ ඌමනා කරන පැණි ටික මං හදා ගන්නවා. පැණි කිව්වට ගොඩාක් ඝනකම පැණි එකක් නෙමෙයි, මම ටිකක් දියාරු ගතියට තියෙන මේ වගේ සුගර් සිරප් එකක් වගේ තමයි හදාගන්නේ. බලන්නකෝ ඒකේ පාට හොඳටම ඇවිල්ලා තියෙනවා. මේ පොල් පැණි එක තව ටිකක් සුවඳ වෙන්න රස වෙන්න මම එනසල් එක ඇටයක් පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේම මම මේ පැණි ටික ඔක්කොම පාවිච්චි කරන්නේ නැහැ. කෝකටත් කියලා පැණි ටිකක් අයින් කරලා තියාගන්නවා මදි වුණොත් කියලා පස්සේ දාගන්න. ඉතින් මට මෙහෙ ෆ්‍රෙෂ් පොල් හොයාගන්න නැහැ. තිබ්බත් ඉතින් සමහර ඒවා සවුත් වෙලා තමයි තියෙන්නේ. ඒක නිසා මම අද පාවිච්චි කරන්නේ ඩෙසිකේටඩ් කොකනට්. ඉතින් මේක හොඳට වේලිලා හැම තියෙන නිසා ඉක්මනටම ගොඩාක් ලීසියෙන් හදාගන්න පුළුවන්. ඩෙසිකේටඩ් කොකනට් ටිකත් මම ওই විදිහට පැණියකට චුට්ට එකතු කරලා මදි පාඩු වෙන පැණි ටිකත් ওই විදිහට උඩින් එකතු කරලා හිමීට කවලම් කර මම පැණි පොල් මිශ්‍රණය හදාගත්තා. මේ විදිහට පැණි පොල් මිශ්‍රණය ගොඩක් ඝනත් නැති, ගොඩක් දියාරුත් නැති මිශ්‍රණයක් වෙන්න වගේ හදාගන්නවා. මේ පැණි පොල් මිශ්‍රණය අපිට අතේ ගුලි කරගන්න පුළුවන් වෙන ගානට තමයි හදාගන්න ඕනේ. අතේ ඒ වගේ ගුලි කරගත්තාම කැඩෙන්නේ නැති ගානට එනවනම් පැණි පොල් මිශ්‍රණය හරි. දැන් මගේ පැණි පොල් මිශ්‍රණය ලස්සන පාටකට හොඳටම ඇවිල්ලා තියෙනවා. ඒ ගානට ගොඩාක් රස්නේ හින්දා දැම්මම ගුලි හදාගන්න බෑ. මම දැන් ලෑස්ති වෙන්නේ ඒකට උවමනා කරන බැටර් එක හදාගන්න. අද මම මේ ගමම්ම කොකිස් ටිකකුත් හදන්න තමයි යන්නේ. ඉතින් මම මේ කොකිස් බැටර් එකම තමයි නාරං කැවුම් වලටත් පාවිච්චි කරන්නේ. මම මේකට පාවිච්චි කරන්නේ කඩෙන් ගත්ත හාල් පිටි. ඉතින් කඩෙන් ගත්තා කියලා වෙනසක් නැහැ. ඉතින් හොඳටම තිබුණා. ඒ වගේම ගොඩාක් කුකු පොල් කිරි ටින් තියෙනවා. ඉතින් මම මේ ටින් එකක් දාලා තමයි අද මේ බැටර් එක හදාගන්න යන්නේ. ඉතින් මේ ටින් මෙහි සීතල නිසා සමහර වෙලාවට ඇතුලේ කැටි ගහිලා වගේ තියෙන්න පුළුවන් නිසා මම ඒවා හොඳට කවලම් කරලා තමයි ওই විදිහට අරගෙන ටික මේ පිටි මිශ්‍රණයට එකතු කරලා කොකිස් බැටර් එක හදාගන්නේ. මම මේ බැටර් එකට දැන් බිත්තරයක් එකතු කරගන්නේ නැහැ. මම කොකිස් හදන වෙලාවට බිත්තරයක් එකතු කරලා ගන්නවා. ඉතින් ওই විදිහට චුට්ට කවලම් කරලා ওই හාල් පිටි වල එහෙම කැට ගැහෙන ගතියක් තියෙනවනේ. ඉතින් ඒ කැට චූටි කැටත් මම ඉක්මනටම මගේ මේ ෆ්‍රුල්ලතෝර එක පාවිච්චි කරලා ටක් ගාලා ඒ කැට ටිකත් ඉක්මනටම දිය කර ගන්නවා. දැන් අපේ බැටර් එක ලෑස්ති. මම මේ බැටර් එකෙන් අපේ නාරං කැවුම් වලට වමනා කරන ටික මේ විදිහට පොඩි බෝල් එකකට වෙන් කර ගන්නවා. ඉතින් බලන්න පිටරට ඉන්න කෙනෙක්ට ගොඩාක් ඉක්මනට ලේසියෙන් පැය භාගයෙන් විතර මේ නාරං කැවුම් එක හදාගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඔයත් අවුරුදු කැවිලි මේසෙට ඒ ටික ලෑස්ති කරගන්න. දැන් ඉතින් අපේ පැණි පොල් මිශ්‍රණය ගානට නිවිලා තියෙන්නේ. ගොඩාක් නිවෙන්න දෙන්නත් එපා. ඉතින් එහෙම වුණොත් අපිට ඒ බෝල ටික ගානට හදාගන්න බැරුව යනවා. ඉතින් මං අද මේ අයිස්ක්‍රීම් ස්කූප් එක පාවිච්චි කරලා ගානට නාරං කැවුම් එක එකම ප්‍රමාණ වලින් හදාගන්න පුළුවන් නිසා අයිස්ක්‍රීම් ස්කූප් එකෙන් මැනලා අරගෙන තමයි මේ විදිහට ලස්සනට එකම ගානට නාරං කැවුම් වල ඒ බෝල ටික හදාගන්නේ. දැන් තෙල් තාච්චියක් ලිපේ තියලා බැටර් එකේ තවරලා නාරං කැවුම් ටික බැද ගන්න තමයි මේ යන්නේ.
මං අද පළවෙනි වතාවට තමා මේ නාරං කැවුම් හදාගන්න ගන්න. ඒක නිසා හැම දෙයකින්ම පොඩ අරගෙන බොහොම පොඩ්ඩක් තමයි හදාගන්නේ. මොකද පළවෙනි වතාවට හදන නිසා වැරදෙන්න තියෙන chance එක වැඩි. තෙල් ටිකක් දැන් ගානට රත් වෙලා තියෙන්නේ. මම දැන් ලෑස්ති වෙන්නේ බැටේ එකේ තවරගත්ත නාරං කැවුම් ටික බැදගන්න. ඉතින් බලන්නකො මගේ නාරං කැවුම් වලට මොකද වුනේ කියලා. ඉතින් නාරං කැවුම් තෙල් එකට දාලා ටිකක් වෙලා යනකොට වටේ තියෙන බැටේ එක ගැලවි යන්න පටන් ගත්තා. එතකොට තමයි මට තේරුනේ මම හදාගත්ත බැටේ එක ගොඩක් තුනී වැඩි කියලා. ඉතින් මම ඉක්මනටම හාල් පිටි ටිකක් දාලා ආයෙත් බැටේ එක ගොඩක් උකුවට හදාගෙන ආයෙත් මම බැටේ එකේ තවරලා මම ලස්සනට මගේ නාරං කැවුම් ටික ආයෙත් බැදගත්තා. ඉතින් මම මේ වැරද්ද මේ විදිහටම ඔයාලට පෙන්නනවා. කාට හරි මෙහෙම ප්‍රශ්නයක් ආවොත් එහෙම කරන්න ඕනේ මොනවද කියලා ඉගෙන ගන්න ඕන නිසා. ඉතින් ජීවිතේ අපේ සමහර වෙන වැරදි අඩුපාඩුකම් තමයි අපේ ලොකුම ගුරුවරයා. ඉතින් අලුත් දේවල් ඉගෙන ගන්නකොට සමහරුන්ට එකපාරින්ම ඉගෙන ගන්න පුළුවන්. සමහර අයට වැරදිලා තමයි ඉතින් ඉගෙන ගන්නේ. ජීවිතයේ අපිට වෙන සමහර වැරදි අඩුපාඩු ජීවිතයේ ආයෙත් ඒ වැරද්ද නොකරන්නම අපිට ලොකු පාඩමක් කියලා දෙනවා. කලින් වතාවේ වගේ වෙන්නේ නැතුව මම එක තමයි තෙල් තාච්චියට දාගත්තේ කියලා බොහොම පරිස්සමට පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා මම ඒ ටික හදාගත්තා. පස්සේ තේරුණා බැටේ එක නිසා තමයි උනේ කියලා. ඉතින් ඊට පස්සේ දාන ටික හොඳටම ආවා. ඉතින් බදින නාරං කැවුම් එක කන්නක් ගෙදර කට්ටිය හිටපු නිසා ඉතින් අවුරුදු මේසට තියන්නත් චුට්ටක් තමයි ඉතුරු වුණේ. ඉතින් තායිත් සැරයක් හදන්න ඕන කියලා හිතාගත්තා. ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත මගේ මේ ආසම කැවිරි වර්ගයේ නාරං කැවුම් පිටරට ඉන්න අය ඔයාලත් විශේෂයෙන්ම හදලා බලන්න. ගොඩක් ලේසි. පැය භාගයක් විතර වගේ තමයි ඉතින් මට මේ ටික හදාගන්න ගියේ. ඉතින් ඇත්තටම ගොඩක් රසයි, හරිම හැඩයි. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න අවුරුදු මේසෙට තියන්න. නාරං කැවුම් ටික හදාගෙන ඉවරයි. දැන් මම ලෑස්ති වෙන්නේ කලින් ඉතුරු වෙච්ච බැටේ එකටම බිත්තරයකුත් එකතු කරලා තවත් හාල් පිටි ටිකක් එකතු කරලා ඒ බැටේ එක තව ටිකක් උකු කරගෙන මගේ කොකිස් ටික හදාගන්න. ඉතින් මේ කොකිස් අච්චුව මම ලංකාවේ ඉඳලා අරගෙන ආවේ. දැන් සෑහෙන කාලයක් වෙනවා මේ කොකිස් අච්චුවට. ඉතින් මේක හොඳට ගැලවෙනවා. ඉතින් අපේ අම්මා පාවිච්චි කරපු එක තමයි ඉතින් මං එයාගෙන් අරගෙන ආවේ. ඉතින් මුලින් හදපු කොකිස් ටික එච්චර ගැලවුනේ නැහැ. මම මේ වගේ කූරක් පාවිච්චි කරලා තමයි තෙල් එකට කොකිස් එක දාගත්තේ. ඉතින් පස්සේ ටිකක් හොඳට පදන් වෙලා කොකිස් අච්චුව හොඳටම ගැලවෙන්න පටන් ගත්තා. ඉතින් මම ලේසියෙන්ම ඉක්මනටම පැයක් විතර කාලයක් ඇතුළත මම කොකිස් ටිකක් හදාගත්තා. ඉතින් ලංකාවේ ඉන්නකොට හැම තැනම තියෙන අවුරුදු අසිරියනේ. පිටරට ඉන්නකොට අපිට ඒ දේවල් කිසි දෙයක් නැහැ. ඒ වුණාට මට ගොඩක් ආසයි අපේ දරුවන්ටත් අපිට පුළුවන් විදිහට ඒ අත්දැකීම ලබලා දෙන්න. ඒක නිසා පුංචියට හරි අවුරුදු මේසයක් ලෑස්ති කරන්න ඕනේ කියලා හිතලා තමයි පුළුවන් විදිහට කැවිලි චුට්ටක් හදාගත්තේ. ඉතින් පිටරට ඉන්න ඔයාලත් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් විදිහට පුංචි කෑම වේලක්, ලේසි කෑම වේලක් මේ විදිහට හරි හදාගන්න. සිංහල හින්දු අලුත් අවුරුද්ද ලබනකොට ලංකාවෙන් ගොඩාක් දුර ඈතක හිටියත් අපි සිංහල හින්දු අලුත් අවුරුද්ද ලංකාවේ ගත කරපු විදිහ ඒ දේවල් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් හෙට ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලංකාවේ ඉන්න හැමෝටම, පිටරට ඉන්න ලංකාවේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම ගිහින් එන්නම්. මම ශානි.